ආයිබෝවන් ඉතින් මම පහුගිය දවසේදීම කතා කළේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක්ට අවශ්‍ය වෙන කරුණුකාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම රාජකාරී කටයුතු කරගෙන යනකොට වැදගත් වෙන දේවල් සම්බන්ධයෙන් තමයි මම මේ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මගේ පරමාර්ථය වෙන්නේ මේ අපේ රටේත් පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ට පුද්ගලික ආරක්ෂක නිලධාරියාට හොඳ තැනක් සහ හොඳ විශේෂයෙන්ම හොඳ දැනුමක් තියෙන පුද්ගලයන් පිරිසක් වෙන්න ඕන කියන එකයි මගේ පරමාර්ථය වෙන්නේ. ඉතින් මම විශේෂයෙන්ම පුද්ගලික ආරක්ෂක ආයතනවල සහ අභ්‍යන්තර ආරක්ෂක ආයතනවල අභ්‍යන්තර ආරක්ෂක නිලධාරියෙක් විදිහට මම රාජකාරී කටයුතු කරලා තියෙනවා කාලයක් තිස්සේ. සහ මා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු උපදේශකයෙක් විදිහට විශේෂයෙන්ම අවි සහ සරව උපදේශකයෙක් විදිහටත් මගේ තියෙන දැනුමෙන් මම ඕගොල්ලන්ට දන්න කියන දේවල් මේ මට අවශ්‍ය වන්නේ මේ විෂයපතය විශේෂයෙන්ම මේ ආරක්ෂක නිලධාරියා කියන විෂයපතය සම්බන්ධව කතා කරන්න. හරි අපි කතා කරමු security කියන්නේ මොකක්ද කියන එක. මගේ ළඟ මේ සම්බන්ධයෙන් පොත් විශේෂයෙන්ම තියෙනවා. ඒ වගේම තියෙන දැනුමත් මම ඔබට සම්පින්ඩනය කරනවා. මේ තියෙන්නේ සිරා බේසික් ෆයර් සේෆ්ටි ට්‍රේනින් මම ඩුබායි ඉඳද්දි ඩුබායි වලදී මම ඉගෙන ගත්ත දේවල් මම ඒ සම්බන්ධෙනුත් ඕගොල්ලන්ට විශේෂයෙන්ම දැනුම ලබා දෙනවා. මේ ඩුබායි වල සිකියුරිටි ගයිඩ්ලයින් එක ඒ කොහොමද ඒක වෙන්නේ කියන දේ මේ වගේ ලොකු පොතක් ගහලා තමයි ඒගොල්ලෝ ට්‍රේනින් කරන්නේ. විශේෂයෙන්ම ඩුබායි වල නම් පොලිස් ඇකඩමි එකේ තමයි ඒ අවශ්‍ය ගයිඩ්ලයින් එක සහ ට්‍රේනින්ග්ස් ඕගොල්ලන්ට දෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම ඩුබායි ඒ විදේශීය රටවල් වල කොහොමද වෙන්නේ කියන එක මම පසුව කතා කරන්නම්. සහ මට දැන් මූලික වශයෙන්ම අවශ්‍යතාවය වෙන්නේ ලංකාවේ අපි ලංකාවේ පුද්ගලික ආරක්ෂක නිලධාරීන් විදිහට කටයුතු කරනකොට අපිට අවශ්‍ය වෙන දේවල්. හරි අපි කතා කරමු ආරක්ෂක කියන ඒ කියන්නේ ආරක්ෂාව කියන වචනේ හැම තැනම සාමාන්‍යයෙන් තියෙන දෙයක් නේ. අපි පවුලක ගෙදර හිටියත් අපි මුල් තැන දෙන්නේ ආරක්ෂාවට. එතකොට අපි ගෙදර රැට නිදා ගන්න ගියත් අපි බලන්නේ දොර ලොක් කරලාද, තියෙන ජනෙල් වල අගුළු දාලාද, ගේට්ටු ලොක් කරලාද, මේ හැම දෙයක්ම අපි ආරක්ෂාව වෙනුවෙන් කරන දේවල්. පාරේ අවදිගෙන ගියත් අපි යන්නේ පාරේ අපිට යන්න කියලා තියෙන දිශාවක් තියෙන සහ පැත්තක් තියෙන ඒ පැත්තේ අනුකූලව තමයි අපි යන්න ඕනේ. මොකද හේතුව අපේ ආරක්ෂාව උදෙසා. කුඩා දරුවෙක් ගත්තත් දෙමව්පියන් මේ දරුවා ගැන ලොකු අවබෝධයක් ගන්නවා තමන්ගේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේ වගේ දේවල් කැටි කරගෙන තමයි මම අද දවසේ ඔයගොල්ලන්ට කතා කරන්න ගන්නේ. මේ ආරක්ෂාව නැත්නම් ආරක්ෂකයා කියන පුද්ගලයන් බිහි වෙන්නේ කොහොමද? මොකක්ද මේකේ අර්ථය, අභිමතාර්ථය කියන දේ සම්බන්ධව මම ඔයගොල්ලන්ට කතා කරන්නම්. හරි. ඉතින් මේ ආරක්ෂාව යන වචනයට ඉංග්‍රීසියෙන් security කියලා තමයි කියන්නේ. security කියලා කියනවා. එතකොට ඒ security කියන වචනේ ඒ අකුරු වල තියෙන අර්ථයන් අපි බලමු මොකක්ද කියලා. S E C U R I T Y 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. අකුරු 8ක්. පේනවද ඔයගොල්ලන්ට? රයිට්. එතකොට ඒ අකුරු වටේ එකින් එක ගත්තාම අපි ඒ අවශ්‍ය අකුරෙන් අකුරට තියෙන තේරුමක් තියෙනවා. අපි තේරුම ගැන කතා කරමු. පළවෙනි S එකෙන් sensible කියලා කියනවා. බුද්ධිය දැනීමේ ශක්තිය තියෙන්න ඕන ආරක්ෂක නිලධාරියෙක් වුණාම ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් බුද්ධිය කියන දේ. මොකද අපිට ආරක්ෂක නිලධාරියාට කරන්න තියෙන්නේ එක තැන ඉඳගෙන ඔබ්සර්ව් කරන එක. නැත්තම් තමන් කරන දේවල් විමර්ශනය කරනවා, පරීක්ෂාවන්ට ලක් කරනවා, බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියන දේ සම්බන්ධව. මේක ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ හරි ලේසි පහසු දෙයක් කියලා. නමුත් මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම බුද්ධිය සහ දැනීමේ ශක්තිය තියෙන්න ඕනේ ආරක්ෂක නිලධාරියෙක්ට. දෙවැනි අකුර E efficient කියලා කියනවා. කාර්යක්ෂමතාවය. ආරක්ෂක නිලධාරියෙක් සතුව තියෙන්න ඕන හොඳ කාර්යක්ෂමතාවයක්.
වැඩ කරගෙන යනකොට ඉන්න කට්ටියව හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. පුද්ගලයෝ මොන වගේද, අපිට හම් වෙන පුද්ගලයෝ මොන වගේද, අපිට ක්‍රියා කරන්න තියෙන මොන වගේ තැනකද, ඒ අවශ්‍ය විදිහට අපි එතෙන්ට අනුගත වෙන්න ඕන. ඒ වගේ සහ ඒ අනික් ආයතනයේ තියෙන අනිකුත් වැඩ කටයුතු වලටත් අපේ සම්බන්ධතාවය, අපේ කාර්යක්ෂමතාවය අපි ලබා දෙන්න අවශ්‍යයි. තුන්වෙනි අකුර තමයි C කියන්නේ careful, පරිස්සම් සහිත දක්ෂතා කියලා තමයි මෙහි දක්වලා තියෙන්නේ. පරිස්සම් සහිත බව තමයි careful කියලා කියන්නේ. මොකද පළවෙනි දේ අපේ සේෆ්ටි අපි තියාගන්න ඕනේ. දැන් යුද්ධෙදී යුද්ධ කරද්දී වුණත් කියන දේ තමයි තමන් ජීවත් වෙලා ඉන්න ඕනේ අනික් අයව ජීවත් කරන්න. ඉතින් යන්නේ ඒක නිසා තමන්ගේ පරිස්සම, තමන්ගේ ප්‍රවේශම සහ අන් අයගේ ප්‍රවේශම සම්බන්ධයෙන් තමන් විශේෂයෙන්ම කැපවීමෙන් සහ කල්පනාකාරීව සිටින්නට ඕන මේ කාරණාවේදී. ඊළඟ අකුරට අපි යනවා U කියන්නේ understanding, අවබෝධය, වැටහීම කියන දේ. අවබෝධය, වැටහීම, අවබෝධ කර ගැනීම, වටහා ගැනීම අපිට ඉතාමත්ම වැදගත් මේ කාරණාවේදී අපි පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් විදියට කටයුතු කිරීමේදී. R අකුරෙන් කියන්නේ reliable, විශ්වාස කළ හැකි. අපි තුල ගොඩනගාගත හැකි විශ්වාසනීයත්වය අපි ආයතන ප්‍රධානියට ලබා දෙන්න ඕන. ආයතන ප්‍රධානියා බලාපොරොත්තු වෙන්නේ විශ්වාසය අපේ. එතකොට අපි තුල ඔවුන් විසින් ගොඩනගා ගන්නවා දැඩි විශ්වාසනීයත්වයක්. එය paludu නොකරගෙන තබා ගැනීම අපේ පළවෙනි වගකීම වෙනවා. I අකුරෙන් හඳුන්වන්නේ ඉන්ටෙලිජන්ට්, ඥානවන්ත, උගත්, බුද්ධිමත් බව. නැවත ඒ බුද්ධිමත් කියන කාරණාවටම එනවා ඉන්ටෙලිජන්ට් කියන එක. ඊළඟට trustworthy, T අකුරෙන් කියන්නේ trustworthy, පක්ෂපාතීත්වය. අපි පක්ෂපාතී වෙන්න ඕන. අපි කාටද පක්ෂපාතී වෙන්නේ? අපි ආයතනයේ ප්‍රධානීන්ට පක්ෂපාතී වෙන්න ඕන. ඒක අනිවාර්ය කාරණාවක්. අපි ආයතනයක් තුළ සේවය කිරීමේදී අපිට එහි තියෙන rules and regulations වලට අනුගත වෙලා අපිට කටයුතු කරන්න සිද්ධ වෙන නිසා. ඊළඟ දේ තමයි youthful, උද්‍යෝගිමත් සහ ශක්තිමත් බව තියෙන්නත් ඕන. සහ මෙහෙමයි, අපි ආරක්ෂක නිලධාරියෙක් වුණාම අපිට මිනිස්සු දැක්කහම මිනිස්සුත් එක්ක පුම්බගෙන කටයුතු කරන්න බෑ. අපි හැමෝත් එක්කම සුහදව, හැබැයි සුහදව කටයුතු කරන්නට අපිට සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කටයුතු කිරීමේදී විශේෂයෙන්ම අපි තීරණ ගැනීමේදී වැරදි කරන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි සහ ඔවුන්ට අවශ්‍ය නීතිමය කටයුතු වලට ඔවුන්ව රැගෙන යා යුතුයි. සහ ඔවුන් මේ අදාළ නිලධාරීන්ට දාලා ඒ අවශ්‍ය නීතිමය කටයුතු සඳහා යොමු කිරීමේ පරම වගකීම අප සතුව තබා දෙන ආරක්ෂක නිලධාරීන් හැටියට. හරි. ඔය අද දවසේ මට කතා කරන්න අවශ්‍යව තියෙන කොටස. ඉතින් ඒ කොටසෙන් ඔබ යමක් උකහා ගත්තනම්, ඔබ යමක් ගත්තනම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. මගේ මම දැනට මේ වීඩියෝස් මම ලොන්ච් කරන්නේ TikTok මාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන්ම Facebook එකෙන් මම අද සිට මේ ඔබට අවශ්‍ය දැනුම මම සපයනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි කතා කරේ ආරක්ෂාව කියන වචනය, නැත්නම් security කියන වචනේ තියෙන තේරුම සහ ඒ අකුරු වල තියෙන තේරුම. ඉතින් අද දවසේ ඔබ යමක් මගෙන් ලබා ගත්තා නම්, ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න සහ මේක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා අනික් අයටත් මේ දැනුම බෙදා ගන්න උදව් කරන්න. එහෙනම් ඔගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්, සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අලුත් වීඩියෝ එකක් තව අලුත් වීඩියෝස් තියෙනවා ඕගොල්ලන්ට මම දෙන්නම්. මේ සබ්ජෙක්ට්ස් තියෙනවා අපිට ගොඩක් කතා කරන්න ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මේක හරි සිම්පල් තින් එකක් විදිහට. නෑ, මේක සිම්පල් නෑ. මේක කරගෙන යන්න තියෙනකොට ගොඩක් ලොකු වගකීමක් තියෙන කාර්යයක්. ඉතින් මේකේ මම කාලයක් ලංකාවේ ප්‍රධාන පෙළේ ආරක්ෂක ආයතනයක පුහුණු කිරීමේ නිලධාරියෙක් වශයෙන් මම කටයුතු කළා. ඉතින් මම ඒ ආයතනයේ රාජකාරී කටයුතු කිරීමේදී ලබාගත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඒ ආයතනයේ ප්‍රධානීතුමන්ටත් විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ
කර්නල් ජයි ෆර්නෑන්ඩු මැතිතුමන් ගැලන් ප්ලස් ආරක්ෂක ආයතනයේ පුද්ගලික ආරක්ෂක ආයතනයේ කර්නල් ජයි ෆර්නෑන්ඩු සභාපතිතුමන් ඉතාමත්ම ගරුත්වයෙන් මතක් කරනවා සහ එහි සිටි අපේ විශේෂයෙන්ම ඔපරේෂන් මැනේජර්ස්ලා වන මේජර් ඇන්ජලෝ ෆොන්සේකා ඊට පස්සේ අපේ ඇසිස්ටන්ට් ඔපරේෂන් මැනේජර් හිටියා මිස්ටර් සමන්ඩි සිල්ලා ඒත් එක්කම මගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජර් හිටියා මේජර් මල්ලවආරච්චි චන්දන මල්ලවආරච්චි මම ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා මේ නිලධාරීන්ව සහ අනිකුත් මට උදව් කරපු සියලුම දෙනාව සහ විශේෂයෙන්ම මගේ ගුවන් හමුදාවේ මාව උපදේශකයෙක් කරන්නට මට ශක්තිය ධෛර්යය ලබා දුන්නු සියලුම මගේ මාස්ටර් මහේෂ් කුණරත්න මාස්ටර් නන්දසිරි ඇතුළු සහ මගේ ගුරුවරුන් වන වන්ටස් ත්‍රිමාවිතාන ඇතුළු සියලුම මගේ ගුරු බවතුන්ට මගේ ගෞරවනීය ස්තුතිය සහ මගේ පාසලේ ගුරු බවතුන්ටත් මගේ ගෞරවනීය ස්තුතිය සහ මගේ විශේෂයෙන්ම මගේ දෙමව්පියන්ට ආදරණීය දෙමව්පියන්ට මගේ පිරිඳ සහ මගේ දරුවන් දෙදෙනාට මට ලබා දෙන ශක්තියට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව ඉස්සරහට මම වීඩියෝස් දානවා. ඒවෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් අරගන්න ගොඩක් වැදගත් දේවල් කරුණු කාරණා අපි කතා කරමු. එහෙනම් ජය වේවා. සුබ දවසක් ඔබ සෑම සිල්ල ආයුබෝවන්.